බුදුරජාණන් වහන්සේ දේශනා කළා යම් දරුවෙක් තමන්ගේ මව් පුදනවාද යම් දරුවෙක් තමන්ගේ පියා පුදනවාද ඒ දරුවට වරදින්නේ නෑමයි. ඒ නිසා පින්වත් දරුවනේ අම්මට තාත්තට උපස්ථාන කරමින් අම්මගේ තාත්තගේ හිත සතුටු කරන අම්මා තාත්තා රිදවන්නේ නැති දරුවෝ වෙන්න. එතකොට මේ දෙමව්පියන්ගෙන් ඕගොල්ලන්ට මෙන්න මෙහෙම ආශිර්වාදයක් ලැබෙනවා නම් මගේ පුතා මට පිනට ලැබිච්ච දරුවෙක්. මගේ දුව මට පිනට ලැබිච්ච දරුවෙක් කියලා අම්මගේ තාත්තගේ කටෙන් ඕගොල්ලෝ උදෙසා ආශිර්වාදයක් එනවා නම් දරුවනේ ඊටත් වඩා දෙයක් තියෙනවද? ඊටත් වඩා මේ ජීවිතේ ලබන්න ප්‍රශංසාවක් තියෙනවද? ඒ නිසා තමන්ගේ ජීවිතේ මව්පියන්ගේ ගුණ හඳුනන සත්පුරුෂ දරුවෝ බවට පත් වෙන්න අදිෂ්ඨාන කරගන්න. මේ දරුවෝ හැම දිනකට සියලු ගුණයන් දියුණු කරගන්න හේතු වෙන ඒ සත්පුරුෂ ගුණය ඇති කරගන්න වාසනාව ලැබෙත්වා කියලා අපි